everyone. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මේ විශ්වයෙන් අපිට ලැබුණු පුදුමාකාර තෑග්ගක් ගැන. හරිම ලස්සන තෑග්ගක්. ඒ තමයි විශ්වීය ආදරය. මේ විශ්වීය ආදරය කියන්නේ මොකක්ද? මේ ආදරය ඔයාගේ හදවතේ තියනවද? මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. මේ විශ්වීය ආදරය කියන්නේ එක් පුද්ගලයෙකුට පමණක් ආවේනික වූ ආදරයක්, හැඟීමක් නෙවෙයි. ඒ කියන්නේ එක ජීවියෙකුට, එක ආත්මයකට පමණක් නෙවෙයි. ස්වභාව ධර්මයට, මුළු මහත් විශ්වයටම එකම ලෙසින් ආදරය කරන හරි පුදුමාකාර ලස්සන, නිර්මල, කොන්දේසි විරහිත ආදරයක්. මෙන්න මේ ආදරයට තමයි කියන්නේ විශ්වීය ආදරය කියලා. ඉතින් ඔයාගේ හදවතේ තියෙන්නේ විශ්වීය ආදරයක්ද? එහෙම නැත්නම් එක් පුද්ගලයෙකුට සමාන වූ, එක් පුද්ගලයෙකුට පමණක් වූ කොන්දේසි සහිත, සීමා සහිත ආදරයක්ද? එහෙනම් අදින් පටන් මේ මුළු විශ්වයේම එකම එක ජීවයක් ලෙසින් හැමෝගෙම හදවතේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ නිර්මල ආදරයක් ඔයාගේ හදවතෙත් ඇති කරගන්න. මේ විශ්වීය ආදරය කියන්නේ මුළු මහත් සමස්තම විශ්වයම එකම ජීවීන් කොට්ටාසයකට බැඳුණු හරිම ලස්සන එක අම්මගේ දරුවෝ වගේ ජීවත් වෙන නිර්මල පිවිතුරු ආදරයක්. ඉතින් මේ ආදරයට කොන්දේසි නැහැ. සීමා මායිම් නැහැ. මගේ, ඔයාගේ කියලා බැඳීමක් නැහැ. මේක හරිම පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන හරි ලස්සන ආදරයක්. ඉහළ තලයේ ෆ්‍රීකවන්සි එක. මේ විශ්වීය ආදරය ඔයාගේ හදවතේ තියෙනවා නම් ඔයා ඍජුවම මේ විශ්ව විඥානයත් එක්ක සම්බන්ධයි. විශ්ව විඥානය කියන්නේ ඔයා දැනටමත් දන්නවා මේ මුළු විශ්වයේ තියෙන ශක්තියින් සියල්ලම එකතු වෙලා තියෙන සමස්ත විශ්වයටයි. ඉතින් මේ විශ්වයේ විශ්ව විඥාණයට සමන්විත එක කොටසක් තමයි අපේ ආත්මයත්. අපි හැමෝගෙම ආත්ම. මේ ස්වභාව ධර්මය, මේ සත්තු, මේ හැමෝම මේ එකම විශ්වයේ කොටස්. ඉතින් මේ කොටස් වලට එක එක ආකාරයට අපි ආදරය බෙදා දක්වනවා නම් ඒකට සීමා මායිම් තියනවා නේද? ඔයා පොඩක් හිතලා බලන්න. සතෙක්ට, පූසෙක්ට, බල්ලෙක්ට ඔයා කොහොමද ආදරය කරන්නේ? ඒ ආදරයමද ඔයා ඔයාගේ පවුලේ අයට දෙන්නේ? ඒ ආදරයමද ඔයා මේ ගස් කොළන් වලට දෙන්නේ? ඔයා පොඩක් හිතලා බලන්න. මේ ඔයා දක්වන ආදරය කියලා පෙන්වන මේ හැඟීම කොයි තරම් දුරට සීමා මායිම් තියනවද? ඒ පුද්ගලයාට, ඒ ජීවියාට වෙනස්ම ආකාරයෙන් ඔබ ඒ ආදරය දක්වන්නේ. ඉතින් මේකද ඇත්ත ආදරය කියන්නේ? නැහැ. මේක හරිම බොරු ව්‍යාජ ආදරයක්. මිනිස්සු රවට්ටන ආදරයක්. නියම ආදරය කියන්නේ කොන්දේසි විරහිත, නිර්මල පිවිතුරු හැඟීමක්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙන හැඟීමක්. හැම ජීවියකටම, හැම සතා සිව්පාවෙකුටම ස්වභාව ධර්මයට, මේ ගහකොළවලට, මේ වැස්සට, මේ මහ මුහුදට, මේ මහි මාතාවට, මේ සමස්ත මුළු පෘථිවියටම, මුළු විශ්වයටම දක්වන නිර්මල හැඟීමක්, නිර්මල ආදරයක්. ඉතින් මේ විශ්ව විඥාණයට ඔයාට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි මේ නිර්මල පිවිතුරු ආදරය මුළු මහත් සමාජයටම දක්වන එක. ඉතින් ඔයත් විශේෂ පුද්ගලයෙක් වෙයි. මේ වගේ ව්‍යාජ මිනිස්සු අතරේ හරි සර්ව සම්පූර්ණ ආදරයක් තියෙන ඔයාගේ හදවත පුදුමාකාර විදියට ආලෝකයක් දැල් වෙන්න ගනී. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු මේ හැමදේම හරි ඉක්මනට ඉෂ්ට වෙන්න ගනී. මොකද ඔයාගේ ජීවිතය හරිම ආලෝකමත්. ඔයාගේ හදවත තුල තියෙන්නේ විශ්වීය ආදරයක්. කොන්දේසි විරහිත ආදරයක්. සීමා මායිම් නැති ආදරයක්. හැමෝටම එක වගේ ආදරයක් දක්වන කරුණාවන්ත හදවතක් තමයි ඔයාට තියෙන්නේ.
සතා සිව්පාවට ස්වභාව ධර්මයට ඔයාටම ආදරය කරන විදිහටම ආදරය දක්වනවා නම් මේ තරම් ලස්සන ආදරයක් මේ විශ්වයේ තවත් නැහැ. ඉතින් අදින් පස්සේ ඔයත් මෙන්න මේ විදිහට ආදරය දක්වන්න. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි හැමෝටම ආදරය දෙන්න. අඩුම ගානේ සිනහවක්වත් බලාපොරොත්තු නොවි මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න. උදව් කරන්න. මෛත්‍රී කරන්න. මේ සීමා මායිම් නැති ලස්සන ආදරය ඔයාගේ මුළු ජීවිතේම කරගන්න. ඒකෙන් ඔයාට හිතා ගන්න බැරි මේ ආදරෙන් ඔයාට හිතා ගන්න බැරි විශ්වීය ආලෝක ධාරාවක් ඔයාගේ ශරීරයට ඇතුල් වෙයි. ඒකෙන් ඔයාගේ ශරීරය ඔයාගේ ඕරා එක පුදුමාකාර විදිහට ආලෝකමත් වෙලා ඉහළ ෆ්‍රීකවන්සි එකට ඉහළ කම්පන ශක්තියකට ළඟා වෙනවා. ඒකෙන් ඔයාගේ හදවත සාමය, සතුට, ආදරය ඒ වගේම පුදුමාකාර සැහැල්ලුවක් ඔයාගේ ජීවිතයට ලැබේ. ඔයාගේ මනසට ලැබේ. ඔයාගේ ශරීරයට, ඔයාගේ ආත්මයට ලැබේ. ඉතින් මෙන්න මේ ලස්සන ආදරය විඳින්න ඔයා මේ ලෝකෙට ආවේ පුංචි කාල සීමාවකට. වැකේෂන් එකකට. ඉතින් මේ වැකේෂන් එක ඇවිල්ලා ඔයා මේක රසවත්ව මේ වැකේෂන් එකේදී ඔයාට ලැබෙන්න තියෙන මේ බෙනිෆිට්ස්, ඔයාට ලැබෙන්න තියෙන මේ වාසි, මේ ත්‍යාග ලබා ගන්න. මේ පෘථිවිය ඔයා මේ ඇවිල්ලා තියෙන මේ ගෙදර හරිම ලස්සනයි. මේ ගෙදර හරි ලස්සන ආකාරයෙන් විඳින්න. මේ ගෙදර ගොඩාක් නෙගටිව් එනර්ජිස් තියෙනවා. කමක් නැහැ. ඒ නෙගටිව් එනර්ජිස් ඔයා හිතට ගත්තොත් තමයි ඒ දේවල් ඔයාගේ ශරීරයට එන්නේ. එක සිනහවකින් අතාරින්න. නෙගටිව් පුද්ගලයන්, ඍණාත්මක පුද්ගලයන් එක සිනහවකින් අතෑරලා මේ විශ්වීය ආදරය ඔවුන්ටත් තිලින කරන්න. මේ විශ්වීය ආදරයෙන් එයාලවත් පුරවන්න, ආලෝකමත් කරන්න. ඔයා මේ ලෝකෙට ආවේ පුංචි කාල සීමාවකට වුණත් මේ පුංචි කාල සීමාව හරිම ලස්සන ආලෝකමත් කාලයක් බවට පත් කරගන්න. විශ්ව විඥානයත් එක්ක සම්බන්ධ වෙලා මේ කර්ම ගනුදෙනු මේ පුංචි කාල සීමාවෙන් නැති කරලා දාන්න. ඔයාගේ ආත්මය ආලෝකමත් කරලා මේ ආලෝකය වෙත ඔයාගේ වටපිටාවේ ඉන්න මිනිස්සුත් ඇදලා ගන්න. ආලෝකමත් කරන්න. ඔවුන්ගේ ජීවිත තුළත් මේ විශ්වීය ආදරය පතරවන්න. මේ ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදියට ලස්සන වෙයි. ඔයාගේ ආත්මය විශ්ව විඥානයත් එක්ක සම්බන්ධ වෙයි. ඉතින් ඔයාගේ ජීවිතේත් විශ්වීය ආදරයෙන් පුරවගන්න කියලා මම මේ වෙලාවේදී ආරාධනා කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයා මේ විශ්වීය ආදරය හදවතට දැනුණා නම් ඒක තමයි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙනම් අපි හම්බෙමු තවත් ලස්සන ආධ්‍යාත්මික ගමනේ ලස්සන කතා බහකින්.